ඒත් එක්කම අපේ ප්ලෑන් එක චුට්ටක් වෙනස් වුණා. අපි මුලින් හිතුවේ කෙලින්ම සිඩ්නි යනවා කියලා. දැන් අපි පොඩ්ඩක් D2 එකක් ගන්නවා කැන්බරා වලත් නතර කරලා කැන්බරා ටිකක් බලලා පාර්ලිමේන්තු හවුස් එකෙන් බලලා ඊට පස්සේ සිඩ්නි යනවා කියලා. අපි දැන් කොෆි එකකුත් අරගෙන දැන් ආයෙ යන්න ගත්තා. යන ගමන් ඉන්නේ අපි ගෙදරින් පේස්ට්‍රීස් උයි කේක් එකකුයි හදාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් ඒක කාලා ටිකක් රෙස්ට් කරලා යනවා. අම්මි තාත්තිත් අතෙන්ටලා ඉන්නවා. ඒගොල්ලන්ට නම් බඩගිනි වගේ. ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. අම්මි චිකන් පේස්ට්‍රීස් හැදුවා. මම බටර් කේක් එකක් හැදුවා. අපි දැන් කන්න යන්නේ. මෙල්බර්න් ඉඳන් සිඩ්නි හරි ඩ්‍රයිව් කරනවා නම් කිසිම විදිහකට බය වෙන්න ඕනේ නැහැ. හොඳ වොෂරූම්ස් තියෙනවා. ඔයගොල්ලන්ට ස්ටොප් කරන්න ඒරියාස් තියෙනවා රෙස්ට් කරන්න. ඉතින් ඒ වගේ දේවල් තියෙන නිසා හරිම ලේසි ඩ්‍රයිව් එකක් තමයි තියෙන්නේ. මේ ඔයගොල්ලන්ට ඈතින් පේන්නේ ලස්සන කැනෝල ෆීල්ඩ් එකක්. ඉතින් මේ වගේ ෆීල්ඩ්ස් ගොඩාක් ඔයගොල්ලන්ට සිඩ්නි යනකොට බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ කැනෝල මාල් හැමදාම වගේ නෑ. ඒවා ඒගොල්ලෝ මං හිතන්නේ වගා කරන වගේ සීසන් එකක් තියෙනවා. කැනෝලා කියන්නේ මං හිතන්නේ ලංකාවේ හැටියට අබ. ඉතින් ඒක මාරම ලස්සනයි. ඒගොල්ලෝ වවලා තියෙන විදිය. අනිත් එක තමයි දැන් ඔයගොල්ලන්ට පේන්නේ බැටළුවෝ ගොඩක් ඉන්නවා. මේක නම් මාරම ලස්සන view එකක්. ෆාම්ස් ගොඩක් පාස් කරන් යන නිසා මේක නම් ඔයගොල්ලන්ට හැමතිස්සෙම වගේ බලා ගන්න පුළුවන්. හරිම කියුට් ඒගොල්ලෝ. අපි දැන් D2 එකක් අරගෙන කැන්බරා පැත්තට යන ගමන් ඉන්නේ. kilometers අනින් වගේ කැන්බරා වලට යන්න පුළුවන්. දැන් දවල් වෙලා අපිට එහෙන් ලන්ච් උත් අරගෙන පොඩ්ඩක් ඇවිදලා කරලා සිඩ්නි වලට යන්න පුළුවන්. දැන් ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි එතන තියෙන ලෑන්ඩ්මාර්ක් ස්පොට් එකේ තාම යනවා. පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඒකත් දාන්න. ෆොටෝස් ටිකක් ගන්න යන්නේ.
South Wales and Canberra. අපි දැන් කැන්බරා පාර්ලිමේන්ට් හවුස් එක බලන්න යන්නේ. දැන් ටිකක් ලඟ වෙනවා. අපිට මේ ඈතින් පේන්නේ පාර්ලිමේන්ට් හවුස් එක. අපිට තව චුට්ටක් දුර තියෙනවා. එතෙන්ට යන්න නිකන් 2 කිලෝමීටර්ස් වගේ. මේ තමයි ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්ට් හවුස් එක. මේක ලොකේට් වෙලා තියෙන කැන්බරා වල. අපි දැන් ඒක බලන්න තමයි ආවේ. අපි දැන් පාර්ලිමේන්ට් හවුස් එක බලන්න යන්නේ. දැන් එතෙන් ඇවිදලා බලලා ඒක ඕපන් වෙලා ඇතුළට යන්න පුළුවන්ද කියලා. එන්න ගිහින් බලමු. මේ තමයි ඔස්ට්‍රේලියන් පාර්ලිමේන්තු එක එළියෙන් පේන විදිහ. ඔයගොල්ලන්ට එතන එළිය ගොඩාක් ඇවිදින්න පුළුවන්. සමහර අය නිකන් පික්නික් වගේ ඇවිල්ලා තිබ්බා. එළිය පැත්තට වෙන ගාඩන් එකක් වගේ තියෙනවා. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු ඒක ඇතුළේ කොහොමද කියලා. මේක එන්ට්‍රන්ස් ෆ්‍රී තියෙන එක නිසා ඕනෙ කෙනෙක්ට එන්න පුළුවන්. මෙතනින් තමයි එන්ට වෙන්න තියෙන්නේ. අපි දැන් පාර්ලිමේන්ට් හවුස් එක ඇතුළට ආවා. මේකට කියන්නේ The Great Hall කියලා. අපි දැන් එතන තමයි ඉන්නේ. මෙතෙන්ට එනකොට ඉතින් ක්ලික් කරලා තමයි ඇතුළට යවන්නේ. මෙතනින් ඔයගොල්ලන්ට පේනවා පඩිපෙළ දෙකක්. ඔයගොල්ලන්ට කැමති පැත්තෙන් මේක බලන්න පටන් ගන්න පුළුවන්. ඉතින් අපි ග්‍රේට් හෝල් එක බලලා තමයි අනිත් ඒවා බලන්න උඩ තට්ටුවට ආවේ. ඉතින් ඒගොල්ලන්ගේ පික්චර් වෝල්ස් තියෙනවා. ඒ වගේ ඉන්ෆර්මේෂන් දාලා තියෙනවා. ඒ හැම දෙයක්ම බලාගෙන යන්න පුළුවන්. මේකේ තියෙන විදියට කොමන්වෙල්ත් පාර්ලිමේන්තු එක මුලින්ම තිබිලා තියෙන්නේ මෙල්බර්න් වල ඕස්ට්‍රේලියාවල. ඊට පස්සේ තමයි කැන්බරා වල 1927 වල වගේ මේක පටන් අරගෙන තියෙන්නේ. පාර්ලිමේන්ත් හවුස් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ මේ වගේ ස්ටෝරීස් දාලා තියෙනවා ඒගොල්ලෝගේ පාර්ලිමේන්ත් එක ගැනයි. මෙහි තියෙන පාර්ලිමේන්ත් එක වැඩ කරන විදිය අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ටික කියවුවම. ඒත් එක්කම මෙතන ගොඩක් ෆොටෝස් දාලා තියෙනවා. මං හිතන්නේ හිටපු ප්‍රයිම් මිනිස්ටර්ස්ලා ඒගොල්ලොන්ගේ ෆොටෝස්. ඉතින් ඒවත් බලන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවට වැඩගත් කට්ටියගේ ෆොටෝස් තමයි ඒ තියෙන්නේ. ඉතින් දැන් අපි ඇවිදගෙන යන්නේ ඒගොල්ලන්ගේ මීටින්ග්ස් තියෙන හෝල් එක බලන්න. ඉතින් අපි ගිහින් බලමු. මෙතන තමයි මම හිතන්නේ ඒගොල්ලන්ගේ මීටින්ග්ස් ඔක්කොම හෝල්ඩ් කරන්නේ. අපි එතෙන්ට ආවා. හරිම ලස්සන තැන. මේක පබ්ලික් ඇක්සස් තියෙන නිසා මේකේ ලොකුට මීටින්ග්ස් නැතුවත් ඇති. හැබැයි මම දැක්කා තව ෆ්ලෝ එකක ඒගොල්ලන්ගේ තව මීටින් රූම් එකක් තියෙනවා. ඒක වහලා තිබ්බේ. ඒක නිසා ගොඩක් වෙලාට ඒකේ වෙන්නේ නැති මීටින්ග්ස් තියෙනවා ඇත්තේ. අනිත් එක මෙතනින් ඔයගොල්ලන්ට පේන්නේ මේ ලෙගෝ වලින් හදපු ස්ට්‍රක්චර් එක. මේක තමයි පාර්ලිමේන්ට් හවුස් ස්ට්‍රක්චර් එක. ලෙගෝ වලින් හදලා තියෙන විදිහ තමයි ඒ පේන්නේ ඔයගොල්ලන්ට. අපි දැන් බැල්කනි ඒරියා එකට වගේ ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් නම් එළිය පේනවා. හරිම ලස්සනයි. ඉතින් අපි පාර්ලිමේන්තු එක බලලා ඉවරයි. දැන් අපි යන්න පිටත් වෙනවා ආයේ සිඩ්නි වලට. ඉතින් යන්න ගමු. අපි දැන් ලන්ච් ගන්න නැවතුවා. ගෙදරින් බිරියානි එකක් හදාගෙන ආවා. අපි දැන් කන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ පේන්නේ ඈතින් ලේක් එකක්. මේක තියෙන්නේ කැන්බරා ඉඳන් සිඩ්නි යනකොට හම්බෙන්නේ.
ඉතින් ඒකත් බලාගෙන අපි එහෙමම දැන් සිඩ්නි වලට යන්න ගත්තා. අපි ආයේ අනිත් vlog එක අරගෙන ඉක්මනටම එන්නම්. අපේ සිඩ්නි vlog එක. ඒකේ තමයි අපි ගොඩක් දේවල් බලන්නේ. ඉතින් excited ඔයගොල්ලන්ට ඒක අරගෙන ඉක්මනටම එන්න. අපි හිතනවා මේ vlog එක ඔයගොල්ලන් enjoy කරා කියලා. ඒක නිසා අපිව subscribe කරලා තියාගන්න. සිඩ්නි vlog එක අරන් ඉක්මනට එන්නම්. bye.